වාසනාවන්ත සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. අද මගේ 4 වෙනි ප්ලාන්ට් සේල් එක. අදත් මම ඔයාලා වෙනුවෙන් පැල ටිකක් අරන් ඇවිත් තියෙනවා. කැක්ටස් මං ආසම වර්ගයක්. බලමු අද මොනවාද තියෙන පැල කියලා. මෙන්න මේ වර්ගේ මං ගිය පාර සේල් එකට දැම්මා. මෙන්න මේකේ මේ කොලෙන් තමයි පැල බෝ වෙන්නේ. පැල ගොඩාක් බෝ කරන්න පුළුවන්. මේ තියෙන එකේ මදර් පොට් එක. මෙන්න මේ වගේ ලස්සන ප්ලාන්ට් එකක්. මේකෙන් පැල තියෙනවා. ඕන කෙනෙක් අවශ්‍ය කෙනෙක් ඉල්ලන මේ වගේ පැල තුනක පොට් එකක් රුපියල් 100ට දෙන්නේ. මේකේ පැල අවශ්‍යය ඉල්ලන්න මේක අංක 1. ඊළඟට අද අංක 2කින් තියෙන්නේ මෙන්න මේ පන් විශේෂය. මේක ඉන්ඩෝ තියන්න පුළුවන් ජලජ පැල ඇටියක්. මේක වතුර තමයි හදන්න ඕන. අනිවාර්යෙන් වතුර තියෙන්න ඕන. වතුර නැති වුනහම මේක ඉක්මනට හේයන්න බලනවා. මෙන්න මේ ලස්සන පන් වර්ගයේ ඔයාලට පැලයක් දෙනවා රුපියල් 100 ගානේ. මේවා ගොඩක් ලොකු වෙනවා. විශාල පැල නම් ඉවන්න බෑ. කපලා අලේ තමයි ඉවන්න වෙන්නේ මේ විදිහට. චූටි කුරුල්ලොත් එක්ක ඔයාලට ඉවන්න පුළුවන්. මේක අංක 2. ඊළඟට අංක 3න් තියෙනවා මෙන්න මේ කැක්ටස් එක 150යි. අංක 4 මං ගිය පාර සේල් එකටත් දැම්ම මේන් පැලයක්. අංක 4 150යි. අංක 5 150යි. අංක 6 150යි. අංක 7 150යි. අංක 8ට මෙන්න මේ වර්ගයේ රුපියල් 200යි. අංක 9 රුපියල් 200යි. අංක 10ට මෙන්න මේ ඇග්ලෝනිමා එක. අංක 10 150යි. අංක 11 100යි. අංක 12 150යි. අංක 13 ලොකු පැලයක් තියෙන්නේ. ගොඩක් විශාල ලොකු පැලයක්. අංක 13 රුපියල් 200යි. අංක 15 අංක නම් වැරදුනාද මන්දා. අංක 15ට මේ බුෂ් එක දාගන්න. මේකේ පැල 3ක් විතර තියෙනවා. මේක රුපියල් 250යි. අංක 16ට තියෙනවා මෙන්න මේ විසිතුරු ප්ලාන්ට් එක. ගොඩාක් ලොකු කට් කරලා පැල හදා ගන්න පුළුවන්. ලොකුවට හැදිලා තියෙන මෙන්න මේ විසිතුරු ප්ලාන්ට් එක. අංක 16න් මෙන්න මේ ප්ලාන්ට් එක දෙනවා රුපියල් 200ට. අංක නම් වැරදුනාද මම දන්නේ නැහැ. වීඩියෝ එකක් කරන්න ඉතින් හරි අමාරුයි. එක එක බාධක එනවා. අංක 16 කියලා දාගන්න මෙන්න මේ ප්ලාන්ට් එක රුපියල් 200යි. මේකෙන් ප්ලාන්ට් 3ක් විතර තමා දෙන්න පුළුවන්. මේ දාන ප්ලාන්ට් වලින් පැල තියෙනවා. කැමති අය ඉල්ලන්න. ඊගාවට මෙන්න මේ පිලෝ වර්ගයේ මේක රුපියල් 150යි. අංක 17. ඊගාවට මෙන්න මේ සිංගෝනියම් එක වෙරිගේටඩ් සිංගෝනියම් එක 150යි. අංක 18. අංක 19ට තියෙන සිංගෝනියම් එකක්. මෙන්න මේ වර්ගයේ කට් කරන්න පුළුවන්. මෙන්න මෙතනින් කට් කරලා පැල ගන්න පුළුවන්. දෙපොලකින් විතර කට් කරන්න පුළුවන්. මෙන්න මේ සිංගෝනියම් එක අංක 19. මේක 150යි. මේක නම් ආය දෙන්න පැල නැහැ. ඊගාවට මෙන්න මේ මල් බිගෝනියා වර්ගයේ මේක මං පැල තියෙනවා. මේක රුපියල් 150යි. අංක 20 ලොකු පැල තියෙන්නේ.
අංක 21ට තියෙනවා මෙන්න මේ බුෂ් එක. මේක රුපියල් 100යි. මං ගිපාර සේල් එක නෙමෙයි ඊට කලින් සේල් එකට දැම්මා. මේකෙන් පැලයක්. මේක රුපියල් 100යි. ඊළඟට අද ඔයාලට තියෙනවා ඔෆර් එකක්. මෙන්න මේ වගේ පැකේජ් එකක් අද මම අරන් ඇවිත් තියෙනවා. කෝලියාස් පැකේජ් එකක්. කෝලියාස් වලට කැමති කෝලියස් යායක් හදාගන්න කැමති වුණ ඔයාලට පැල 12ක පැකේජ් එකක් තියෙනවා. ලස්සන වර්ගයක් මම නම් කැමතිම වර්ගයක් තමයි මේ කෝලියාස් කියන්නේ. ලස්සනට විචිත්‍රවත් පත්‍ර තියෙන මාරම ලස්සන මෙන්න මේ කෝලියාස් වලින් අද වර්ග 12කින් ඔයාලට පැකේජ් එකක් තියෙනවා. මෙන්න මේ විදිහට මේ හැම පැලයක්ම අඩියකට වඩා උසයි. මෙන්න පළවෙනි වර්ගයේ වර්ග 12ක් තියෙන්නේ. මෙන්න මේ පැල බලන්න අඩියකට වඩා උසයි මේ පැල. මෙන්න පළවෙනි වර්ගයේ ඊළඟට දෙවෙනි එක තුන්වෙනියට මෙන්න මේ වර්ගයේ හතරවෙනියට මෙන්න මෙයා පස්වෙනියට මෙන්න මේ වර්ගයේ හයවෙනියට මෙන්න මේ වර්ගයේ බලන්න මේක හොඳ නිරෝගී හොඳ ප්ලාන් තියෙන අතු බෙදිච්ච මෙන්න මෙයා මාරම ලස්සනයි. ඊගොට මෙන්න මේ වර්ගයේ මෙයා මෙන්න මේ ලස්සන ක්‍රේලි කොලේ තියෙන මෙන්න මෙයා ගොඩ උස යන්නේ නැහැ. ලස්සනට හැදෙන වර්ගයක්. ඊගොට මෙන්න මේ වර්ගයේ මේ පැල දෙකම අඩි 2කට වඩා උසයි. ගොඩක් උස පැල දෙකක් තියෙන කට් කරලා ඔන්න පැල බෝ කරගන්න පුළුවන්. හොඳ පැල ලස්සන වර්ග 12කින් පැල 12ක් තියෙනවා. මම පැලයක් දුන්නේ කෝලියස් පැල දුන්නේ මම 100 ගානේ. මෙතන පැල 12ක පැකේජ් එකක් තියෙන්නේ. මම මේ පැල 12ම දෙන්නේ රුපියල් 1000කට. කැමති කෙනෙක් ඉල්ලන්න ඊට අමතරව තනි පැල අවශ්‍යය. තනි පැල ඉල්ලන්න රුපියල් 100යි පැලයක්. ඊට අමතරව තව දෙයක් කියන්න ඕන. අද මම පොඩි ඔෆර් එකක් දෙනවා කිව්වා. ඔයාලට විශේෂ වාසියක්. මගෙන් 2000කට වඩා පැල ඕඩර් කරන අයට මම කෝලියාස් වලින් පැල දෙකක් ඔයාලට දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඔන්න ඉතින් කැමති අය මගේ WhatsApp එකට මැසේජ් එකක් දෙන්න. ගිහින් එන්නම්. සුබ දවසක්.